ආයුබෝවන් ගොවි මහතුන්ට. අද අපි කතා කරන්නේ තිත් කලාපයේ වී වගාවේ බහුලව පෙනෙන යකඩ විෂවීම ගැනයි. යකඩ විෂවීමේ මුල්ම ලක්ෂණය තමයි පත්‍රවල ලෝකඩ පැහැයක් ඇතිවීම. මුලින්ම පහළ කොළවල රතු දුඹුරු ලප පෙනෙන්න පටන් ගන්නවා. නිරෝගී මුල් සුදු පැහැති වුණත් යකඩ විෂවීමේදී මුල් කළු හෝ තද දුඹුරු පැහැයට හැරෙනවා. මෙම තත්ත්වයේ දිගටම පැවතුනොත් ශාකයේ උස අඩු වෙනවා. පඳුරු දැමීමත් ඉතා දුර්වල වෙනවා. පස අධික ආම්ලික වූ විට සහ ජලය දිගටම රැඳී තිබූ විට යකඩ ශාකයට අධික ලෙස උරා ගන්නවා. පත්‍ර රතු වීම පටන්ගත් වහාම කුඹුරේ ජලය ඉවත් කර දින 3-4ක් පස වේලෙන්නට ඉඩ දෙන්න. ඩොලමයිට් යෙදීමෙන් පසෙහි ආම්ලිකතාවය අඩු කරගන්න පුළුවන්. පොටෑසියම් යෙදීම මුල් ශක්තිමත් කරයි. යකඩ විෂවීමට ඔරොත්තු දෙන වී ප්‍රභේද වගා කිරීම වඩාත් ප්‍රායෝගික විසඳුමකි. උදාහරණ BW367, BW312, AT362 වැනි ප්‍රභේද තෙත් කලාපයට වඩාත් සුදුසුයි.